Hi guys, ඉතින් අපි අලුත්ම ඉවෙන්ට් එකකින් අලුත්ම දේකින් එකතු වෙනවා YouTube channel එකකින්. අලුත්ම කියන්නේ 14th of anniversary එක COC ලගේ. ඒක ඉතින් සතුටට කාරණාවක්. 14th of anniversary එකට ගොඩක් events ගොඩක් දේවල් ගෙනල්ලා තියෙනවා. අමුතුම මාදිලියේ events ටිකක් ඇවිල්ලා තියෙනවා. මට නම් ටිකක් සැකයි මේක ටිකක් කොපි කරලා වගේද කියලා. අපි මුලින්ම යමු අපේ ඉවෙන්ට් කැලෙන්ඩර් එකට. අපේ ඉවෙන්ට් කැලෙන්ඩර් එකේ මුලින්ම ප්ලේස් වෙලා තියෙන්නේ CWL කියන්නේ Clan War Leagues තමයි අපේ මුලින්ම කැලෙන්ඩර් රිලීස් වෙලා තියෙන්නේ. කියන්නේ අගෝස්තු 1 වෙනිදා අගෝස්තු 11 වෙනකන් CWL තියෙනවා. ඊළඟට තියෙන්නේ රිලීස් වෙලා Clash of the Card event කියන එක. ඒක අගෝස්තු 15 වෙනිදා අගෝස්තු 31 වෙනකන් රිලීස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාසේ ඉවර වෙන තුරාම මේ ඉවෙන්ට් එක තියෙනවා. ඊළඟට අපිට රිලීස් වෙලා තියෙන්නේ new crafting defenses ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒක first අගෝස්තු 1 වෙනිදා ඉඳන් මේක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා Chief Refernicles කියලා එකක්. ඒක නම් අනේ මන්ද මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. ඒක හැබැයි අගෝස්තු 6 වෙනිදා ඉඳන් අගෝස්තු 31 වෙනකම් තියෙනවා. ඊළඟට රිලීස් වෙන්න තියෙන්නේ Oversome medal event එක. ඒක අගෝස්තු 12 ඉඳලා අගෝස්තු 31 දක්වා රිලීස් වෙලා තියෙනවා. ඊළඟට තියෙන්නේ Researcher Rest 1 කියලා. ඒ කියන්නේ අගෝස්තු 15 ඉඳලා 17 වෙනකන්. ඒ කියන්නේ 1 gem එකකින් රිසර්චර් පාවිච්චි කරන එකම තමයි. කලින් අපේ අප්ඩේට් එකේ ආපු එකම ආයෙත් දීලා දෙන්න බලාපොරොත්තු තියෙනවා. ඊළඟට තියෙන්නේ අගෝස්තු 22 ඉඳලා 28 දක්වා කෑන් ගේම්ස් තියෙනවා. අලුත් එපික් ක්වික්මන් එකක් එන්න නියපිතව තියෙනවා. Revenge bed boost කියලා. ඒ කියන්නේ මේක බූස්ට් එක දෙන්නේ අපේ අර කලින් කිව්වා වගේ Oversome medal event එකෙන් තමයි මේ quest magic equipment එක ගන්න තියෙන්නේ. ඊළඟට ආයෙත් අගෝස්තු 29 ඉඳලා 31 දක්වා 1 gem රිසර්චර් කියන එක එන්න නියමිතව තියෙනවා. එක දෙපාරක් තියෙනවා මේ මාසේ. අපි බලමු දැන් මේක අපි කොහොමද මේ අර කාඩ් ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තමයි කාඩ් ඉවෙන්ට් එක පැත්ත. මේකේ තියෙනවා places 3ක්. Elixir cards, Dark Elixir cards, Builder base cards and Super Group cards කියලා. මේක දවස් 31ම තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙම තියෙනවා මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එකෙන් අපිට ඉස්සෙල්ලා ඩෙකරේෂන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පොඩි අයිටම්ස් ටිකක් හම්බ වෙනවා. අන්තිමේදී අපිට මිනියම් ප්‍රින්සස් ගේ ස්කින් එකක් හම්බ වෙනවා. මේක අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න ඕන අප්ඩේට් එක. මම මේක ටෙස්ට් කරලා බැලුවා කොහොමද මේක ස්පෙෂල්ටිස් තියෙන්නේ කියලා. අපි එකක් ප්ලේ කරලා බලමු. ඇටැක් එකක් ගහලා බලමු. බලමු. ඒක ඔක්කොම ෂට් ඩවුන් වෙලා තියෙනවා. කුයින් එකකින් සුළු කරමු. ඩ්‍රැගන් ගේ සාවේගොන් කරා. කුයින්ට හීඩර්ස් දෙන්නෙක් ගන්නවා. කුයින් නරුණා. ඩ්‍රැගන් නෝඩන්ට දාලා ඩ්‍රැගන් රයිඩර්ස් දාලා. හරි නියමයි. මෙතන තමයි මේ කාඩ් එක තියෙන්නේ. කියන්නේ අපි normally ගොඩක් events වල වගේ destroy කරන්න ඕන මේ තියෙන දේවල් destroy කරාම පස්සේ අපිට එනවා මේ කාඩ් පැක් එක. ඒ කාඩ් පැක් එක තමයි අපිට ඒක ඕපන් කරන්න තියෙන්නේ. කාඩ් පැක් එක ඕපන් කරන්න තියෙන්නේ. හරි. ඕකේ කොයි එකක්ද විනාශ කරගෙන ඩ්‍රැගන් ඩූ ඒකට විනාශ කරනවා. ඒක විනාශ කරනවා.
දෙපා පාරේ ලියනයි ඔව් තාම පොඩි වෙලාවයි අපි බලමු කොහොමද මේකේ මේකෙන් රිවර්ඩ් එකෙන් හම්බෙන්නේ මොකක්ද කියලා මේ කාඩ් පැක් එක මොන කාඩ් එක හම්බෙයිද කියලා ඔව් ක්ලේම් රිවර්ඩ් මේක අපිට දීලා තියෙනවා වාර 3ක් ඒ වාර 3ේදී මේ කාඩ් පැක් එක කාඩන්න තමයි තියෙන්නේ ඉතින් normally අපි chest open කරනවා වගේම තමයි ඔව් මේක තව දෙයක් තියෙනවා මේ දම් පාට එලියක් එනවා වෙලාවකට නිල් පාට එලියක් තව වෙලාවකට කහ පාට තැඹිලි පාට එලියක් සහ රෝස පාට එලියක් දැන් මේ රෝස පාට එලියක් ඇවිල්ලා තින්නේ අපි දෙවෙනි වර බලමු ඔව් ඩ්‍රැගන් තමයි කාඩ් එක ආවේ මේකේ මේ සිස්ටම් එකක් තියෙනවා අපිට කාඩ් එන විදිය මේක අපිට පේන්න තියෙනවා ඉවෙන්ට් එකේ කාඩ් වල රෝස පාට තද දම් පාට සහ නිල් පාට සහ තැඹිලි පාට මේ අපි ආයි එක කළා බලමු එතනදී තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේකේ වෙන්නේ කියලා අපි normally බලමු මෙතන තියෙනවා ටැග් කරා ඉවර එන්කරා ආවා අරේ කෑපුවා ආයතාවේ රෝස පාට එකක් ඒ කියන්නේ අපිට එලික්සර් රූපයක් තමයි අනිවාර්යෙන් වෙන්නේ බලමු එලික්සර් රූපයක් ඕන තියරි එක අනුව අව් එලික්සර් රූපයක් බෝල් බ්‍රෝකස්ලා ඊළඟ එකේ බලමු මොකක් ඒද කියලා සච්චනා ආවා කොමික් කාඩ් එක මෙතන තියෙනවා ක්ලේම් රිවර්ට් කරලා බලමු ඒත් රෝස පාට පාටද දම් පාට එකේ කලර් එක නම් ටිකක් වෙනස් බලමු තියරි එක හැටියට ඒත් රෝස පාටමයි නෑනේ දම් පාට කියන්නේ ඩාර්ක් එලික්සර් රූපයක් තමයි මට අල්ලපුනේ හරියට හරි ඒ තියරි එකට තමයි මේක යන්නේ තව අපිට අලුතෙන් ඇවිල්ලා තියෙනවා මැෂින් ටිකක් ඩිෆෙන්ස් කරන ක්‍රාෆ්ටින් මැෂින් ටිකක් අපි එකෙත් තුනක් තියෙනවා අපි ඒකත් පස්සේ වීඩියෝ එකකින් ගේන්නම් මේ වෙල කොහොමද වැඩ කරන්නේ කියලා අපි ආයෙ බලමු අපේ මේ එකක් ගැන කාඩ් එකක් ක්ලේම් කරලා ඒ කොහොමද අපිට ලොකු chance එකක් ගන්න කියලා කොහොම හරි අපි ස්ටැචු එකක් ගමු තියෙන ඩෙකරේෂන් එක ඒකත් එලික්සර් රූප් එකක් වෝල් බ්‍රෝකර් කෙනෙක් පෙත්තව දැන් කාඩ්ස් තව කාඩ්ස් දෙකකින් පස්සේ අපිට අර ඩෙකරේෂන් එක හම්බෙනවා බලමු කෝ මේ කාඩ් එක්කෝ ඒ කාඩ් එක තියෙනවා පේන්න තියෙනවා විනාශ කරා ඩාර්ක් එලික්සර් රූපයක් වගේ මට පේන්නේ හැටියට ඔව් ඩාර්ක් එලික්සර් රූප එකක් ඊළඟ එකක් බලමු මේක නිකන් ට්‍රෙෂර් හන්ට් ඉවෙන්ට් එකක් වගේම හැබැයි ට්‍රෙෂර් හන්ට් එකේ චෙස්ට් 3ක් තියෙනවා බේස් එකේ තියෙනවා ඒත් මේකේ තියෙන්නේ එක කාඩ් පැක් එකයි ඕ ඒක සුපර් ට්‍රූපර් වගකීමෙන්ම සුපර් ට්‍රූපර් එකක් හරි ඕ ක්ලේම් කරගමු අපි ඩෙකරේෂන් එක මේකෙන් අපේ කාඩ් පැක් එකට ඩෙකරේෂන් එකෙන්ම යෑමේ හැකියාව තියෙනවා මේ තියෙන්නේ කාඩ් කලෙක්ෂන් එකට අපිට එතනින්ම යන්න පුළුවන් ඒ වගේම කියන්න දෙයක් තියෙනවා ඕගොල්ලොන්ගේ ක්ලෑන් එකේ වාගේ ෆ්‍රෙන්ඩ්ලගේ කාඩ් කලෙක්ෂන් එක ඕගොල්ලොන්ටම බලන්න පුළුවන් මම දන්න විදිහට මගේ ක්ලෑන් එකේ තාම මේක ඉවෙන්ට් එක කම්ප්ලීට් කරලා නැහැ ගොඩක් කට්ටිය කම්ප්ලීට් කරාම මට බලන්න පුළුවන් ඒගොල්ලොන්ගේ කලෙක්ෂන් එකේ මොන කාඩ්ද තියෙන්නේ කියලා
මේක මම ඊළඟ ලොකු දේවල් ටිකක් තියෙනවා මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. අපි බලමු දැන් මේකේ හම්බෙන රිවර්ඩ්ස් කොහොමද කියලා. එලික්සා කාඩ් 19ක් කලෙක්ට් කරාම අපිට හම්බෙනවා එලික්සා රුයින් එක. ඩාර්ක් එලික්සා කාඩ් 13ක් කම්ප්ලීට් කරාම ඩාර්ක් එලික්සා රුයින් එකක් හම්බ වෙනවා. එතකොට බිල්ඩර් බේස් එකේ කාඩ්ස් 11ක් කලෙක්ට් කරාම අපිට ගෝල්ඩ් රුයින් එකක් හම්බ වෙනවා. ඒ වගේම සුපර් ට්‍රූප් කාඩ් 17ක් කලෙක්ට් කරාම පස්සේ අපිට ලෙජන්ඩරි චෙස්ට් එකක් හම්බ වෙනවා. එහෙනම් ඉතින් අලුතෙන් ආපු ඉවෙන්ට් එකේ අපි තොරතුරු ටිකක් බලාගත්තා. අපි එහෙනම් ළඟදිම දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු guys. මේ තමයි 14th of anniversary එක COC ලගේ. හරි එහෙනම් subscribe කරන්න අනිවාර්යෙන් subscribe කරන්න. මම යනවා මාම බෝසා.